කතාව පටන් ගන්න ඉස්සල්ලම මගේ යාළුවන්ට සමා වෙන්න කියලා. මොකද දැන් මාසෙකට වැඩි මං හිතන්නේ මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මම නිවාඩුවට ගිය මාසේ ලංකාවට ගියා. රොයල් තෝමියෙන් නිල් මහා සටනටත් එක්ක ගියේ. ඒ වගේ මගේ බර්ත්ඩේ එකක් තිබ්බා. සති දවස් 10කට ගියත් ඒ වුණාට ඡන්ද වැඩයි වුණා පොඩ්ඩක් හිර වුණා. ඊට පස්සේ ආපහු ජපානයට එන්න කල් ගියා. ආපු දවසේ ඉඳන් වැඩ බොහෝමයක් තිබ්බ හින්දා වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් මෙන්න බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත අද කොහොම හරි අමාරුවෙන් වීඩියෝ එකක් දානවා. ඒක දාන්නත් අද සුපිරිම වාහනයක්. ජපානි ඔක්ෂන් වල මම දැකලා තියෙන සුපිරිම වාහන වලින් එකක් තමයි මම අද පෙන්වන්න යන්නේ. මේක මේ දවස්වල ලංකාවේ විශාල වශයෙන් කට්ටිය ඉල්ලන ඕන කරන Toyota Race එහෙම නැත්නම් Rise කියලා ජපානයේ කියන එකේ ඉසෙඩ් ග්‍රේඩ් එකේ මොඩලිස්ටා බොඩි කිට් පැකේජ් එක හයි කරපු මම හිතන්නේ මම නම් දැකපු ඒ වලින් ලස්සනම වාහනයක්. මේක 2024 කිලෝමීටර් 8000යි දුවලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉස්සරහා මොඩලිස්ටා බොඩි කිට් එක තියෙනවා. ඒ වගේම සයිඩ් එකේ දිගටම මොඩලිස්ටා ස්කර්ටින් එක ඒ වගේම පිටිපස්ස පොඩ්ඩක් පෙන්න. පිටිපස්සේ මොඩලිස්ටා බොඩි කිට් එකම හයි කරපු ඉතාම හොඳ තත්ත්වයේ තියෙන වාහනයක්. පිටිපස්සේ ඕනේ තරම් ඉඩ තියෙනවා. මම හිතන්නේ බෑග් 3-4ක් දාන්න පුළුවන්. ඒ වගේම ගොඩක් බඩු දාගෙන යන්න පුළුවන්. ඉතාම හොඳ තත්ත්වයේ තියෙන වාහනයක්. මම හිතන්නේ පිටිපස්සත් ටිකක් වෙනස් ලංකාවේ තියෙන සාමාන්‍ය ඒවට වැඩිය. මොකද මොඩලිස්ටා කිට් එක හයි කරලා තියෙන්නේ. ඒ වගේම පෙන්වන්නකො පොඩ්ඩක් ඇතුලේ. ඇතුලේ අර ඉසෙඩ් ග්‍රේඩ් පැකේජ් එක හින්දා ඒකේ අර රතු ඉරි රතු එෆෙක්ට්ස් ටික තියෙනවා. කිලෝමීටර් 8000ක් දුවලා තියෙන හින්දා ඇත්තටම ඉතාම හොඳට තියෙනවා. පොඩ්ඩක් ඉන්න මේක ස්ටාර්ට් කරන්න. එතකොට පොඩ්ඩක් පෙන්නන්න. මේ වගේ තමයි කිලෝමීටර් 8080යි දුවලා තියෙන්නේ. ඒ වගේම Apple CarPlay, Android CarPlay ඒ ඔක්කොම තියෙනවා. ඒ වගේම drive recorder, drive assist, cruise control ඒ වගේ වැඩ කිඩ බොහොමයක් තියෙනවා. ඒ වගේම USB ports තියෙනවා phone charge කරගන්න. එතකොට මෙතන තියෙනවා seat heat වෙන ඒ option එක තියෙනවා. ඇත්ත වශයෙන්ම මං හිතන්නේ රේස් එකකට එන්න පුළුවන් ඔක්කොම ඔප්ෂන්ස් හයි කරලා තියෙන ඉතාම හොඳ තත්ත්වයේ තියෙන වාහනයක්. මම හිතන්නේ ලයිට් දැම්මහම ඉස්සරහත් මම හිතන්නේ ඉස්සරහත් ලයිට් වගේක් තියෙනවා. ඔව් කට්ටියට ඉස්සරහ වෙන්න මම ඇත්තටම දැකලම නැති දෙයක් තමයි බොඩි කිට් එකේ යට අර එන ලයිට් එක ඉතාම කලාතුරකින් දකින්න හම්බෙන එක. ඒ වගේම බොනට් එක ඇරියොත් හොඳටම තියෙනවා. කිලෝමීටර් 8000ක් දුවපු එන්ජිම. ඉතින් මම හිතන්නේ වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වාහනේ ඇත්තටම මම ටිකක් වැඩිපුර ගත්තේ. ඔයගොල්ලෝ දන්නවා මට ටිකක් මොන හරි ටිකක් ලස්සන දෙයක් දැක්කම මම චූන් වෙනවා. ආසාවට වාහන ගන්න ගතියක් මගේ තියෙනවා. ඉතින් මේ එහෙම ගත්ත වාහනයක් මේක මේ මාසේ අන්තිමට ජපානයෙන් ලංකාවට ෂිප් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වාහනේ මං හිතන්නේ ලංකාවේ වෙන මේ වගේ ඒවා ගොඩක් තියෙනවා ඇති කියලා. තිබ්බත් එකක් දෙකක් ඇති. ඉතින් මේ වාහනේ ජපානයෙන් ඕගොල්ලන්ගේම නමට ගෙන්න ගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. ජපානයෙන් නම් අපිට දාන්න පුළුවන්. මේ දවස්වල අපිට සකුරත් පෙන්වන්න. අප්‍රේල් කියන්නේ ජපානයේ සුන්දරම කාලේ. මම හිතන්නේ සංචාරකයෝ ලක්ෂ 30ක් විතර ජපානට එනවා. ඩොලර් බිලියන 6ක් විතර ජපානයේ හම්බ කරන ඉතාම ලස්සන කාලයක්. සකුර මල් පිපිලා හැබැයි දැන් ඉවර වෙගෙන යනවා. ඉතින් දවසක ඕගොල්ලොන්ටත් ජපානට ඇවිල්ලා මේක බලා ගන්න ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් ලංකාවේ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මල් පෙති හැමතැනම